ඔන්න අද මම පාට කරන්න ලේස්ති වෙන්නේ ඔයාලා හැමෝම ආස කරන ඒ වගේම අපේ රටේ සංස්කෘතියටත් ගොඩාක් මේකතු වෙලා ඉන්න සතෙක්ව. ඔව් මේ ඉන්න ලස්සන අලි පැටියෙක්. පොඩ්ඩ විතරක් නෙවෙයි අපි ලොකු අයත් අලින්ට මාරම ආසයිනේ. ඉතින් අද මම මේ අලිය පාට කරන ගමන් ඔයාලට අලි ගැන අපි හිතන්නවත් නැති හැබැයි මාරම ඉන්ටරෙස්ටිං දේවල් ටිකක් කියන්න. දන්නවද? අලියා කියන්නේ මේ පොළවේ ඉන්න විශාලම සතා වුණාට උන්ගේ තියෙන්නේ මාරම සංවේදී හදවතක්. අපි හිතන්නේ ඒගොල්ලෝ නිකන් ලොකු සත්තු జాතියක් කියලා විතරයිනේ. හැබැයි ඒගොල්ලන්ගේ පවුල් පසුබිම, ආදරය, සහයෝගය මේ දේවල් ගත්තොත් අපිට මිනිස්සු විදියට ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න මාරම දේවල් ටිකක් තියෙනවා. දැන් බලන්නකෝ අපේ සමාජයේ සාමාන්‍යයෙන් ඕනම දෙයකදී මූලිකත්වය ගන්න පිරිමි අයනේ. හැබැයි අලි රංචුවක නායකත්වය ගන්න හැමතිස්සෙම වයසකම අත්දැකීම් බහුලම ඇත්රජිනා. ඇයි දන්නවද? නියඟයක් ආවහම වතුර තියෙන තැන්, කන්න කෑම තියෙන තැන්, මේ හැමදේම මතක තියෙන්නේ මේ වයසක අලියම්මට. එයා තමයි මේ මුළු රංචුවම බලාගන්නේ. තවත් දෙයක්. පිරිමි අලි පැටියෙක් ලොකු වුණාම ඒ කියන්නේ අවුරුදු 12ක් 15ක් වගේ වෙනකොට එයාලව රංචුවෙන් අයින් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ තනියම හරි එහෙමත් නැත්නම් වෙනත් පිරිමි අලියෙක් හරි බැචලර් ගෲප්ස් හදාගෙන හරි තමයි ඉන්නේ. හැබැයි ගෑනු අලි පැටව් මැරෙනකම් ඉන්නේ තමන්ගේ අම්මා ආච්චි එක්ක ඒකම රංචුවේ. ඒක මාරම ලස්සන බැඳීමක් නේද? අපි සාමාන්‍ය කතාවටත් කියනවනේ අලියෙක් වගේ මතකයක් කියලා. ඒක ඇත්තක්. ඒගොල්ලන්ට අවුරුදු ගානකට කලින් හම්බුන යාළුවෙක්ව, එහෙමත් නැත්නම් තමන්ට ආදරය කරපු කෙනෙක්ම, ඒ වගේම තමන්ට රිද්දපු කෙනෙක්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඊටත් වඩා පුදුම හිතෙන දේ තමයි අලින්ට මිනිස්සුන්ට වගේම මාර විදියට දුක දැනෙනවා. තමන්ගේ රංචුවේ අලියෙක් මැරුණාම ඒගොල්ලෝ ඒ ඉසිරුරට වට වෙලා හොඬවැල් වලින් අල්ලගෙන දවස් ගාණක් දුක් වෙනවා. නිකන් මිනිස්සෙක් නැති වුණාම අපි පන්සලකට හරි මලගෙදරකට හරි එකතු වෙනවා වගේ. ඒගොල්ලෝ ඒ මැරුණු අලියාගේ ඇටකට තියෙන තැන්වලට අවුරුදු ගාණකට පස්සේ ගියත් එතන නතර වෙලා ටික වේලාවක් නිශ්ශබ්දව ඉන්න කියලා තමයි පරීක්ෂකයෝ හොයාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් දුක කියන හැඟීම උපරිමයෙන්ම තියෙනවා. මෙයාලගේ හොඬවැල ගැන කිව්වොත් ඒකත් අමුතුම නිර්මාණයක්. මිනිස් සිරුරේ මුළු ස්නායු පද්ධතියම ගත්තත් තියෙන මාංශ පේශි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ පේශි ලක්ෂයකට වඩා මේක හොඬවැලක තියෙනවලු. ඒකෙන් ඒගොල්ලන්ට පුළුවන් එක අතකින් ලොකු ගහක් මුලින්ම උදුරලා දාන්නත්, අනෙක් පැත්තට බිම තියෙන එක පොඩි කාසියක් වුණත් සීරුවට උඩට ගන්න. ඒ වගේ මේගොල්ලෝ වතුර බොන්නේ එකිනෙකාට ආදරය පෙන්වන්න හොඬවැල් පටලවා ගන්නෙ මේකේ. හරියට අපි අත්අල්ල ගන්නවා වගේ තමයි මේගොල්ලෝ හොඬවැල පාවිච්චි කරන්නේ. ඉතින් බලන්නකෝ මේ වගේ මාර විදියේ බුද්ධිමත් සංවේදී සතෙක්ව තමයි අද මේ මම පාට කළේ. දැන් මගේ අලිපැටියගේ පාට කරලා ඉවර වෙන්නත් ළඟයි. ලංකාවේ අපිට අලිමිනිස් ගැටුම ගැන නිතරම අහන්න ලැබෙනවනේ. හැබැයි ඒගොල්ලොන්ගේ මේ අභ්‍යන්තර ලෝකෙ දිහා බැලුවම තේරෙනවා ඒගොල්ලෝ කියන්නේ නිකම්ම වනසත්තු කොට්ටාසයක් නෙවෙයි. අපිට වඩා ලොකු ආත්මීය බැඳීම් තියෙන පිරිසක් තමයි මේ අලියතුන් කියලා කියන්නේ. ඉතින් පරිසරය වගේම මේ වටිනා සතුන්වත් ආරක්ෂා කරගන්න එක අපේ වගකීමක්. අලියා ගැන ඔයාලා අලුත් දේවල් දැනගත්තා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් මට කියන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් තවත් ලස්සන සතෙක්ගේ ලස්සන විස්තර එක්ක හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.